ලෝක ධාතුවේ පහළ වූ මතු පහළවන්නා වූ තුන් කාලයට ඇති සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මේ ගාථාවෙන් කියවෙනවා. මේ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. සබ්බ පාපස්සා කරණං කයින් වචනින් සිතින් සිදුවිය හැකි සීල පාපයන්ගෙන් වැළකීම. කුසලස්ස උපසම්පදා කයින් වචනින් සිතින් කළ හැකි කුසල ධර්මයන් සමාදන්ව පැවැත්වීම සිදු කිරීම. සචිත්ත පරියෝදපණං තම තමාගේ චිත්තසංතාන කෙලෙසුන් කෙරෙන් වෙන් කරගෙන පිරිසුදු කර ගැනීම. ඒතං බුද්ධාන ශාසනං මේ සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. කලබල